තව එක chance එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ chance එක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකයේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ ඒ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයන් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහසෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදීන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි. පව් කරව ගන්න එපා දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැදලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා. ලාලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා. ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරේ ඉරිදීන් මේ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලේ අතුරුදහන් මේ මොහොතේ. එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා. බොහෝමාන දෙවියන් දකිනවා මිනිසුන් දකින්නේ නැහැ. ඇයි දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිස්සු දැක්කද? කවුද දැක්කේ? දෙවිවරු දැක්කේ. මිනිස්සු දැක්කේ නැහැ. මිනිස්සු දකින්නේ නැහැ. ඒ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි. ආන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා. ඒ සීකර කර හිටපු අය. බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය. සෑයට බෝධියට වැඳ වැඳ හිටපු අය. අවංකව බුදුන් සරණ ගිය අය. අවංකව ධර්මයේ සරණ ගිය අය. අවංකව මේ සංඝයා සරණ ගිය අය. අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ chance කෙරෙහි තමයි අවසාන අවස්ථාව. ඒක තියෙන්නේ දෙවිවරු විතරයි. ඒකයි දිව්‍ය ලෝකයකට පැනගනිලා කියන්නේ මේක බොරුවක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. මේ ඊට පස්සේ මේ මහා පොළොව ගව් 7ක් වැඩෙනකල් ආයෙ මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් 7ක් වැඩෙන්න